හයි ළමයි කොහොමද? ඔන්න අද මම අරන් ආවා හොට් පොට් try කරන වීඩියෝ එකක්. මේ තියෙන්නේ අපේ හොට් පොට් එක. එතකොට අපි මේ ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ ඩ්‍රින්ක් එකේ නම නම් මතක නැහැ. හැබැයි it's good. මොකද ඒකේ බෝබා තිබ්බා. එතකොට අපි හොට් පොට් එකට අමතරව ගත්තා චිකන් එකක්. මේ තියෙන්නේ අපේ චිකන් එක. ඒක දැන් කුක් වෙන්න මේ මල්ලි කුක් වෙන්න දාන ගමන් තමයි තියෙන්නේ. එතකොට අපි හොට් පොට් try කරන්න ගිය ළමයි හැව්ලොක් එකේ ඔයාලා දන්නවත් ඇති රෙස්ටෝරන්ට් එකක් තියෙනවා හොට් පොට් try කරන්න අපි ඒකට තමයි ගියේ. ඉතින් මේ මල්ලි අපේ චිකන් එක කුක් කරන හැටි බලන්නකෝ. එතකොට ළමයි ඔය තියෙන්නේ අපේ හොට් පොට් එකට අපි ඇඩ් කරන්න ගත්ත ඒවා. මුලින්ම දාන්න ඕනේ මීට් අයිටම්. මොකද ඒවා කුක් වෙන ටිකක් ටයිම් එක යන නිසා මුලින්ම මීට් අයිටම් දාලා ඊට පස්සේ වෙජිටබල්ස් දාන්න ඕනි. ඉතින් ළමයි පේනවා නේද මම චොප්ස්ටික් යූස් කරන විදිය? මේ මම එහෙම ප්‍රොෆෙෂනල් විදියට චොප්ස්ටික් යූස් කරන්න දන්නේ නැහැ ඇත්තටම. ඔය මම ඉතින් කියව අපේ හොට් පොට් එකට එක එක ඒවා ඇඩ් කරනවා. ඒ අතර අපේ චිකන් එකත් එහා පැත්තෙන් රෙඩි වෙනවා. ඔය අපි ගියා ඊට පස්සේ ක්‍රේප්ස් කන්න. මං වෙනදටත් ක්‍රේප්ස් කන්නේ මේ ස්වීට් රස ඒවා. මේ වුණාට එදා මම ගත්තා ටිකක් ස්පයිසි ඒවා. මට ඒව නම් සෙට් නෑ. මං එදා තමයි ෆස්ට් ටයිම් ඒවා කෑවේ. ඒක මට සෙට් නෑ. මං ඔන්න ඔය නියුටෙලා දාලා හදන එකට නම් කැමතියි. ඔය ඊට පස්සේ අපි ෂෝෂි ගත්තා අරන්. ඊට පස්සේ අපි ගෙදර ආව ළමයි හෝම් ස්වීට් හෝම් බයි බයි ගින් එන්නම්.